යාන්තමින් අල්ලගත්තා. මේ පිරාණි නෙවෙයි මේ ඉන්නේ පාල්කෝයේ මම මේ බොරුවක් කිව්වා. දැන් මුන් දෙන්න ඊයේ ගෙනාවේ මේ පාකුලා දෙන්නයි කාෆ්ලා දෙන්නයි. පාකුණන් තාම පැටවු. ෆොන්ට් එකට දාන්න යන්නේ. ෆොන්ට් එක පොඩ්ඩක් හැදියලා ඒකත් අද වෝටර් චේන්ජ් එකක් දීලා දානවා. එහෙනම් අපි මේ මල් පැල් ටික අයින් කරලා දැල අයින් කරගමු. හරි යාළුවනේ මම දැල අයින් කරා. මේක ඉන්නවා මගේ යාළුවෙක්. ඒ තමයි මේ මගේ ජෑම් ගුරානියා. පැටියෙකුත් ඉන්නවා. බ්‍රීඩ් යන්නේ මං ගෙනපු පැටියේ. ඔතනම හිටියේ. අර අරින් ඔය ඉන්නේ පැටියා. මම දැන් මේ ෆොන්ට් එකට බහැලම පෙන්නනවා ගුරානියාගේ හීලාකම කොහොමද කියලා. ඇතරම මේ අත ගන්නත් දෙනවා මට දැන්. මොකද එක දවසක් හීලා වෙන්න තල මෙවුනේ මම මෙයා මේ ෆොන්ට් එක දැල් නැති කාලේ මම එකට දාලා තිබ්බේ ගුරානියා. මම බයෙන් හිටියේ මේ ගුරානියා පණී කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් සැකේට වගේ ඇවිල්ලා බලද්දි ගුරාමියා හිටියේ ඔන්න අර අතනද කොහෙද. ඔව් එතන හිටියේ. මේ ඊට පස්සේ ඌ එතකොට උස්ම ගන්නක මං හිටියේ. කොහොමද ඉතින් ගුරාමිලාට ගොඩවින් පැයක් විතර ඉන්න පුළුවන් නේ. ඊට පස්සේ මං ඌ අරගෙන මේ ෆොන්ට් එකට දැම්මා. ඌව එතනින් ගන්නකොටත් එච්චර දැඟලුවේ නෑ. මොකද එයා ඒ වෙලේ අසරණ වෙලා හිටියේ කියලා මම ඒක තේරුම් ගත්තා මේ ටික දවසකින් පස්සේ. ගල් කැටක් තියනවා යාළුවනේ. ඉටිකොල හිල්ලෙයිද දන්නේ. අයින් කරලා දාන්න ඕනේ. ඊට පස්සේ එදා ඉඳන් මාත් එක්ක හීලේ මේ මා ගාවට කාටවත් එන්න දෙන්නේ නෑ. එතන ගල් කැටයක් ඇනිලා යාළුවනේ. ඒක නම් ගොඩක් හොඳ නේ මේ ගුරාමියා මේ ඉන්නේ. මගා කලින් කාෆ්ලා 4 දෙනෙක් හිටියා. දෙන්නෙක් දුන්නා මං යාළුවෙක්ට මෙන්න මේ සුදුයි තැඹිලි කොයිලා දෙන්නෙක්. මං අහපුවා ඔය මදිපාඩුවට කොයිලා දෙන්නෙක් ගත්තා. කොයි කාෆ්ලා? මේ කකුල පිටිපස්සටම එන්නේ ඌ. අපිට මේ මාල් ටික ඇක්ලිමේට් වෙන්න වතුර ටිකක් ඒකට දැම්මා. අපි ඇක්ලිමේට් වුණාට පස්සේ උන් දෙන්නව දාමු. තා කාෆ්ලා ජෝඩු දෙකක් විතර ගෙමු නැත්තම් මේ පාළු වෙන්නේ ෆොන්ට් එක. දැන් මේ ඌ අල්ලන්න දෙනවා මේ ෆෝන් එකත් එක්ක බෑ යාළුවනේ එක අතින් අල්ලන්න. ඌ හැමතැනම යනවා ඒකයි. මේ ඌ වෙන ගුරාමිලා නම් අත දකිද්දිත් යනවනේ. මූ ගෑවෙන්න හරියනවා. අරින්නේ පැටියා ඌට කොටනවා. ඌ මේකෙන් අයින් කරන්න ඕනේ යාළුවනේ. නැත්තම් ඌට අවසානේ තමයි. මොකද සයිස් මැච් කරේ නෑ මං එච්චර හිතුවේ නෑ ඌ කොටයි කියලා. උගේ අනිත් ගුරාමියා ඉන්නවා ටැංකියේ උන් දෙන්න කොටා ගන්නවා. ඒ හින්දා මං උන් දෙන්න වෙන් කරා. නැත්තම් මේ බෑනේ කරන්න. ආයේ මේකේ ඉන්න මාළු ගැන කිව්වොත් මේකේ ඉන්නවා කැට්ෆිෂ් දෙන්නෙක්. ආයි කාෆ්ලා ජෝඩු 4ක් හිටියා දැන් ඉන්නේ දෙන්නයි. ගුරාමි දෙන්න. එච්චරයි. දැන් මම මේකේ ඉන්න පාකු දෙන්නවත් දාගන්නවා දැන්. අතින් අල්ලගමු බාස්කට් එක හැමෝම. අතින් අල්ලමු. ඔන්න මේ යාළුවනේ කොයි වේල් ටේල් වේල් ටේල්. අර මේ වේල් ටේල්. තවත් ඉන්න වේල් ටේල් එක්කෙනෙක්. ඌවත් ගන්න. පාකු දෙන්න නම් අතින් අල්ලන්න අමාරු යාළුවනේ. ඌ හැමතැනම යනවා. හරි. මේ එහෙම අල්ලන්න හොඳ නෑ යාළුවනේ. උන් දෙපැත්තට මෙව්වොයිද්දි කොන්ද නැවෙන්න පුළුවන්. මම දැන් පාකු දෙන්නවත් මේ විදියට දානවා. මුන් දෙන ලොකෝයිද ඔය තැඹිලි පාට මෙව් එක හැම යනවා. ඔය දැන් ඔය පීරානලාගේ වෙජිටබල් එකනේ ඔය ඉන්නේ. ඒ වුණාට මාළු කෑමට දැන් හුරු කරලා ඉන්නේ මොකද මේගොල්ලෝ හයිබ්‍රිඩ් නේ ඒකයි. ඒගොල්ලෝ පළතුරු කන්නේ.
පරම්පරාව පාකු මේ ගුරාමිය උගේ ප්‍රතිචාරය කොහොමද දන්නේ අපරාධ මේ පාකු දෙන්න ලොකු කරලා දානවනේ ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න කකුල ගාව දැන් අපි අර පොඩි ගුරාමියා වල්ලන්න හදමු ඌට නැත්නම් ජේ දරස් අවදානම් වැඩි ඌ ඉන්න එක මේකේ ආරාධන යාළුවනේ ඊට පුරවගෙන යාළුවනේ මම අද අපේ 3 ෆීට් ටැංක් එක හොදන්නම් කියලා හිතන් හිටියේ මට බැරි වුණා මොකද මගේ බෙහෙත් වර්ග ටික ඉවර වුණා අපේ ගෙදර ක්ලෝරින් ටැප් එක නේ යන්නේ ඒ හින්දා ඒ ක්ලෝරින් බෙහෙත දාන්න එපේ නැත්තම් මාළු මැරෙන්න පුළුවන් ඒ ක්ලෝරින් බෙහෙත ඉවරුණා ඒ හින්දා මට අද හොදන්න බෑ මම හෙටවත් හොදලා දානවා නැත්තම් අද බෙහෙත් එක ගෙනලා අද හොදනවා හවස දැන් මම ෆෝන් එක අයින් වෙනවා මුන්ට කෑම දැම්මෙත් නෑ ඉන්න කෑම එකක් අරන් මේ මගේ 3 ෆීට් ටැංක් එක මේ තියෙන කෑම එක අරක ඉන්න ගුරාමිය මම පස්සේ පෙන්නන්න මොකද මේකින්න කාෆලට මම දවස් දෙකකින් විතර කෑම දුන්නේ නෑ අර යාළුවට මාළු දෙන්න ගිහින් දුන්නාට පස්සේ දැන් මේ මූඩියට එකක් කලාගමු උන්ට එකක් මදි එක කටකටවත් අපරාධ මැදට හලන් තිබ්බේ ඌ තව ටිකකින් උඩට ඇවිත් කයි උන් උඩට આવත් මම කොණ්ඩ දැන් මම ඉතින් කට් කරනවානේ එතකොට මම පෙන්නන්න මම ටිකක් වෙලා බලන් ඉන්නේ කොහමද මාළු කන හැටි මේ මාළු කෑම හැලනට මොනව කරන්නද කොහොමද කටේ තියන්නේ මේ ටැංකිය නම් හොදන්නේ නැහැ මොකද මේ දවස්වල වැස්ස පළු යනවා මේ මම මෙතන පස් කණ්ඩි දාලා තිබ්බේ වතුර යනවට දැන් ඒවත් හේදලා ගිහින් මේ පස් කුට්ටි තියෙනවා එතන ඒ අහප සවලේ හොල්ලා දාලා අහප එතනට දානවා මේ පස් කණ්ඩිය හේතනවට තනකොළ ගොල්ලක් ඇල්ලුවා තන්නේ මම මේ පැල වගේක් හිටෙව්වා ඒ ටික හරි ගියේ නැහැ මේ වැස්ස හින්දා මම මේක හැදුවේ මේක ඉස්සෙල්ලා මිනුම් ටික කියන්නම්කෝ ඒකේ දිග අඩි 7යි පළල අඩි 3යි ගැඹුර අඩියයි ඉතින් මේ ගැඹුර ගැන මම එච්චර හිතුවේ නැහැ මොකද මම පාර මේක කපද්දි යට ලොකු ගල් කුට්ටියකුත් තිබ්බා ඒකින්ද මට ඒක කරන්න අමාරු වුණා දැන් මම සීබින්දි ටිකක්වත් දානවා නැත්තම් යට තියෙන දැන් මම මේක බැස්ස ගමන් එතන ගලක් තිබ්බත් ඒක ඉටි කොලෙත් එක්ක හිල්ලලා ඇවිල්ලා වතුරේ ලීක් එකක් හැදෙන්න පුළුවන් නේ පොන්ඩ් එකේ ලීක් එකක් හැදෙන්න පුළුවන් ඒ හින්දා ඒක වෙන්න කලින් මම ටක් ගාලා තව දවස් ටිකකින් වගේ සිමෙන්ති දානවා මේකට ඔය తాවකාලිකව තමයි මම මේකට මේ බලන් ඉන්න බැරුව මම ඉටි කොලයක් ගෙනල්ලා දැම්මේ ඒ වුණත් අවුලක් නෑ මේ මාළු ටික නම් හොඳට ඉන්නවා කාලා බීලා ඉන්නවා මේ උන්ගේ කෑම එක ගුරාමියාගේ අලකොල කොළ ටික මේක මන් දැම්මේ ගිය සතියේ අලකොල මේක ගැන නම් වැඩි හිතන්න එපා කෝපියත්තක් යාළුවනේ උන්ට හැංගෙන්න එපේ නැත්තම් මොකෙක් හරි ඇවිල්ලා කාලා දායි දැල දැම්මත් එහෙම තමයි මේ මොකද්ද ඕලු මෙව එකක් ගන්නකම් තමයි ඒ ටික තියෙන්නේ දැන් අපි බලමු මගේ 3 ෆීට් ටැංක් එකේ අර ගුරාමිය ආවේ ඔයගොල්ලන්ට පෙන්නන්න ඉතින් මේක තමයි 3 ෆීට් ටැංක් එක මේක අඩි 3යි අඩියක් අඩි 3ක් දිගයි අඩියක් පළලයි ගැඹුර අඩියයි එතරයි මේක ඉන්නවා ඔස්කලා 3 දෙනයි සිල්වර් ඩොලර් 3 බ්ලැකෝ කෙනෙකුයි බ්ලැකෝ කියන්නේ මේ ටැංකි සුද්දකුයි මේක ඉන්නවා මගේ පොඩි මාළු ටික මගේ මේ ඉන්නේ මගේ ජාතික මොකද්ද මගේ channel එකේ
මේ DP එකට දාලා තින්නේ එයාගේ මේක තමයි ඒක ලස්සනයි. ඒකයි මම එතන විශේෂ කරේ. මේ මගේ පොඩි මාල් ටික ප්ලේටි ටිකක් ඉන්නවා. එක සීබ්‍රා කෙනෙක් ඉන්නවා. මේ ගප්පි සේනාවක් ඉන්නවා. මොලීලා 3 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේක බැලුවොත් මේක ඉන්නවා මගේ ගුරාමියා. ඌට පොඩ්ඩක් පණු ලෙඩ හැදලා තිබ්බේ. ඒකයි දැන් මේ ඒක හරියයි තව ටික දවසකින් ඌ පැත්තකට වෙලා ඉන්නවා. මම මේක මේ සෙටප් එකක් කරන්න තියෙන්නේ. පෝලර් පැරට් ලගේ. පෝලර් පැරට් තාම ගත්තේ නැහැ. පෝලර් පැරට් ගත්ත ගමන් මම මේක සෙටප් එක හදනවා. ප්ලාන්ටඩ් සෙටප් එක. ඉතින් මගේ අදට වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.